සම්මුති ලෝකයේ ඉන්න කෙනා කෙලෙස් ඇතුලේ දුක් විඳින කෙනා ඒකේ තුල වැළපෙන කෙනා කර්මයක් දෘෂ්ටියක් මායාවක හිර වෙච්ච කෙනා යම්කිසි විදියකින් ආස්වාද ආදීන නිස්සරණ දැක්කොත් එයාට අවබෝධයක් ඇති වුණොත් ඒකේ ආදීනව දැක්කොත් කම්මපල්ල තුල සිද්ධ වෙන එයා ඒක විඳලා ඒකේ මිදෙන්න ඕනි කියන හැඟීම ඇති වුණොත් අන්නේ කෙනාට සිතක් පහළ වුණොත් පමණ ඒ කෙනා නිස්සරණේ හොයන. එතකොට එයාට රැස් කරන මග නැතුව මිදෙන මග හොයනවා. මේ රැස් කරන හැමතැනම දුකමයි රැස් වෙන්නේ කියලා අවබෝධ වුණොත් විතරයි ඒක හොයන්නේ. අන්න ඒ කෙනාට හම්බ වෙනවා ආර්ය මාර්ගය. මරණයක් නැති එක. මරණයක් තියෙනවනම් හැමතිස්සෙම ඉන්නේ මරබියෙක්. මේ ගහේ ඉන කුරුල්ලොත් ඉන්නේ සද්දයක් ආවත් බියෙන් ඉන්නේ බීතියෙන්. සත්තු පවා ඉන්නේ බීතියෙන් සද්දයක් ආවත් බොහොම ඉක්මනට කිපෙනවා දඟලනවා. ඒ තමන්ට ආත්මීය අර ස්ථිරත්වයේ කියන හැඟීමයි සිත කියන්නේ. ඒකට ස්ථිරත්වේ නැති එකමයි පනවගෙන තියෙන්නේ. ඉතින් ස්ථිරත්වේ නැති එක කොයි වෙලාවෙ හරි සිද්ධ වෙන එකක්. අන්න ඒක වෙන්න තියෙන බය තියෙනවා. ඒ සිතක් හටගත්ත සිතේම ආත්මය කියලා පනවගත්ත තැන තියෙන මායාව තුල බොරුව සත්‍යයක් නොවන නිසාමයි බීතිය තියෙන්නේ. ඒක නිසාමයි මරණයක් ඒගොල්ලෝ පනවගෙන ඉන්නේ. ඒක නිසාම ඒගොල්ලන්ට මරණයක් තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඒක නිසා මේගොල්ලෝ හැම මොහොතේ මේ මරණය එයි කියන බයෙන් ඉන්නවා. මායя එයි කියන තැනින් ඉන්නවා. අල්ලගෙන. ඒ ඔක්කොම දෘෂ්ටිමයි. ඒකයි මේ සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටීන් වලින් මිදුණට පස්සේ සම්මා දිට්ඨිය හම්බෙන්නේ. අර සිතුවිලි වල ඉන්නකම් පමණයි ওই දෘෂ්ටි ඔක්කොම සිතුවිලිමයි. සිතුවිලි වලින් මිදෙනකොට තමයි ඒ කෙනාට මේ දෘෂ්ටි නැති තැනක් හම්බෙන්නේ. එතකොට අය සම්මා දිට්ඨියට එන්නේ. එතන කිසිම දෙයක් නැහැ. එහෙම මරණයක් නැහැ. එහෙම දේවල් නැහැ. ඒ ඔක්කොම පෘථග්ජන භූමියේ කතා කරන සේරම දෘෂ්ටි ගොඩක් වෙනවා. මායා ලෝකයක් වෙනවා. ඒක සත්‍ය ලෝකයක් නෙමෙයි. ඇත්තටම යාලා දන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසාම යාලා බය වෙලා ඔහෙ යදින එකක් තියෙනවා, ප්‍රාර්ථනා කරන එකක් තියෙනවා, අදහන එකක් තියෙනවා. මොකද ඒ දන්නේ නැතිකමට. අවිද්‍යාව නිසා. මෝහගන අන්ධකාර ස්වභාවය අන්ධකාර ස්වභාවයක්. අන්ධකාර ස්වභාවයක අඳුරක් තියෙන්නේ. මුකුත් දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා පේන්නේ. අන්ධකාරයේ අතපත ගාලා බිත්තිවල අර ලයිට් ගියාම කාමරේ ගිනි පෙට්ටිය හොයන්නේ. අන්න ඒ වගේ අන්ධකාර ලෝකයේ ඔහේ කැරක් හොයනවා. කවදාවත් එයාට ආලෝකයක් නැතුව පේන්නේ. ඉතින් විද්‍යා ලෝකය කියන්නේ අවිද්‍යා ඝනහඳුර සත්‍ය දැක්කින කෙනාට විතරයි විද්‍යා ලෝකේ පහළ වෙන්නේ. සත්‍ය මෙතනම තියෙනවා. සත්‍ය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ සිතේම සත්‍ය තියෙන්නේ. ඒක දකින්න පොඩ්ඩක් නුවණක් ඕන. එයා ඒක දකින්න සකස් කරගන්න ඕන නුවණ. සිහියයි නුවණයි. අන්න එතනට ප්‍රතිපදාව ඕන. ආර්ය ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ අන්නේ දැනුමට හරි මේ සත්‍ය දැනගත්ත කෙනාටයි ප්‍රතිපදාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක් තියෙන්නේ. ඉතින් මම මේ පිරිසිදුවට අපි එන්නේ ඇත්තටම නිවන් මඟ. ඇත්තටම බුදු කෙනෙක් ලෝකේ සත්‍ය සොයන කෙනෙක් මහා පරම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් තමයි අපි බුද්ධ කියලා කියන්නේ. ඉතින් ඒ බුද්ධ ක්ෂණේ ඇත්තටම මේ සිතුවිලි වලින් මිදුණු තැන හම්බ වෙනවා. එක්ෂණික සිතේ උපතමාන දකින්න කෙනාට ඒ ෂණේ මේ මොහොත ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ශුන්‍යතාවය හම්බ වෙන්නේ. ඒක එක තැනකවත් සත්‍ය වෙන්නේ නැහැ. මේ ශුන්‍යතාවය තුළ බුද්ධ ක්ෂණේ තියෙන්නේ. ඒ බුද්ධ ක්ෂණේ දකින්න කෙනා ඇත්තටම බුදුන් දකින්නවා. බුදුන් දැක නිවන් දකින්නවා. ඒ බුදු සිත දකින්නවා. ඒ තමන්ගේ සිතමයි. ඇතුළෙම බුදු ස්වභාවය දකින්නවා. බුද්ධ ස්වභාවය. හැම කෙනෙක්ගේම සිත තුළ බුද්ධ ස්වභාවය තියෙනවා. නමුත් දකින්න බැරි කමයි තියෙන ගැටලුව. දකින්න නුවණ නැහැ. ධම්මචක්කුසේ පහළ වෙලා නැහැ. අන්න පුබ්බේනවාසඥානේ මේ සිත් හැදෙන හැටි දකින්න කෙනා දකින්න චුති උප්පත්ති මේ මොහොතේ සිතත් හැදෙන හැටි දකින්න අන්නේ කෙනාට ආසවක්ඛ්‍යා ඥානෙ පහළ වෙනවා. ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ බාහිර දෙයක් හැදුනොත් ඒකට කෙලෙස් හට ගන්නවා. එහෙම වුණොත් ආශ්‍රව කෙලෙස් තියෙනවා. නමුත් බාහිර දෙයක් හම්බුනේ නැත්නම් ඒක එතන මිදුනොත් අර සබ්බේ සංඛාරා ඒ සියලු සිතුවිලි චේතනාවල අනිත්‍ය දැක්කොත් සිතේම හටගත්ත දේ බාහිරෙන් හම්බුනේ නැත්නම් බාහිරෙන් මිදුනොත්
ඒකට බාහිරින් සත්‍යයක් නොවන තැන බාහිරේ සත්‍ය දකින කෙනාට ඒක හම්බ වෙන්නේ. බාහිරේ සත්‍ය නම් ඇත්තටම බාහිර නෙමෙයි මේ සිතේ අදාගෙන තියෙන්නේ. අඹගස් කියලා, නාගස් කියලා, නුගගස් කියලා දේවල් බාහිර නැහැ. අපේ සිතුවිලි වල මේ නම් තියෙන්නේ. අපි ඇත්තටම අපි දකින්නව නෙමෙයි හිතනවා. මේ ධර්මයේ දකින්න නුවණක් ඕනි. ඔබටම ඔබේ සිත තුළ තියෙන මායාව දැක ගන්න මහා නුවණකින් ඕනි දකින්න. ඒක දකින කෙනා බාහිර බොරු අවබෝධ කරනවා. මායාව අවබෝධ කරනවා. ඉතින් ඒ කෙනාට කෙලස් බාහිර දෙයක් නැතුව කොහොමද එයා පින් කරන්නේ? බාහිර දෙයක් තියෙන්න ඕනි හොඳ දෙයක් කරන්න හරි නරක දෙයක් කරන්න දෙයක් තියෙන්න ඕනි. දෙයක් තිබ්බොත් ඒක හොඳ හරි නරක හරි කියලා වෙන් කරගන්න පුළුවන්. අපි බාහිර දෙයක් නැත්තම් මොකද කරන්නේ? කොහේ තියෙනවද වෙන් කරන්නේ? වෙන් කරන්න දෙයක් නැහැ. අන්න ලෝකෙන් මිදෙනවා. ලෝකෙන් මිදුණු කෙනා තමයි විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියලා කියන්නේ. කායේ කායානුපස්සී විහෙරති කායෙන් කාය මිදුණු කෙනා. කාය කියන්නේ ස්කන්ධ කාය. ස්කන්ධ කාය කියන්නේ උපාදාය රූපයෙන් හැදෙන්නේ. සිතේ හැදෙන්නේ. අර රූපේ පෙන්නකොට කියනවා නේද? ඔය දුක පෙන්නකොටත් කියනවා නේද? පංච උපාදානස්කන්ධ දුක්ඛ කිය. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛ. ඊට පස්සේ කියනවානේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. ඒ පංච උපාදානස්කන්ධ දුක්ඛ පංච උපාදානස්කන්ධේ තමයි දුක ගැනලා දෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධේ තමයි දෙයක් හදන්නේ ස්කන්ධානම් පතිබව ආතනයන් පටල උච්චජාති. ඒ ස්කන්ධේ තමයි ඇත්තරම දෙයක් මේ හැමතැනම හදන්නේ. ස්කන්ධේ තමයි ඇත්තරම චේතනා කියන්නේ. ස්කන්ධේ තමයි සිතුවිලි කියන්නේ. ඇත්තටම පේනව නෙමෙයි හිතනවා. දැන් මේ වචන ලියාගෙන ගියාම අපිට ප්‍රායෝගික පැත්තට ධර්මයේ ගේන්න පුළුවන්. එතකොට ඔබට දකින්න හැමදේම සිතුවිල්ලක්. එතකොට ඇහෙන හැම දෙයක්ම සිතුවිල්ල. දැනෙන ගඳ සුවඳ හැමදේම පෙර මතකයෙන් එන සිතුවිල්ල. පෙර මතකයෙන් එන සිතුවිල්ල හැදෙන හැටි තමයි අපි මුලින්ම පෙන්වන්නේ. පුංචි දරුවෙක් උපදිනකොට කිසිම දෙයක් මතකයෙන් ගේන්නේ නමුත් ඒ දරුවා ඉපදිලා ආයතන ටික හැදෙනකොට අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන නැත්නම් ස්කන්ධය නිසානේ ජාති ධම්ම සූත්‍රයේ ජාති කියන එක හටගන්නට පෙන්නනවනේ. එතනදී පෙන්නන ස්කන්ධය නම් පාතිබ්බව ආතන පටල අයං උච්චේ ජාති පුංචි දරුවා මේ බාහිරින් දානවා නාමේ එකතු කරනවා රූපේ ඉස්සරහට හැඩතල එනකොට අම්මා කියලා බාහිරින් එනකොටම අම්මා පුතේ මේ තාත්තා කියනකොට මෙයාට අම්මා කියලා මේ අන්තර අම්මා කියලා සද්දේ ගැට ගන්නවානේ රූපෙට. සද්දේ රූපෙට ගැට ගහන නිසානේ ඒක ගැට ගැහිනේ. අන්න එතන තමයි නාමය හටගන්නේ. එතන තමයි සංකාර හටගන්නේ. අවිද්‍යාපච්චය සංකාර. ඒක හේතු වෙනවා යාට විඥානය දැනගැනීමට. සංකාරපච්චය විඥාන. විඥාන නිසා තමයි ඊට පස්සේ ආ නාම රූප ගැට ගහ යන්නේ. විඥාන පච්චය නාම රූප පච්චය සලආයතන. මේ සලආයතන ටික හැදෙනවා. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප ගැට ගහලා සලආයතන හදා ගන්නවා. ඒ කියන්නේ ඇස කියන්නේ සලආයතන. සලආයතනේ කියන්නේ නාම රූප ගැට ගැසීමම තමයි. විඥානපච්චය නාම රූපපච්චය සලආයතන සලආයතන පච්චය පස්ස දැන් ස්පර්ශ වෙන්නේ මොකද්ද? දැන් මානසයට දැන් මේ පෙර සිතුවිලි එන්නේ මොනවද? අර ස්පර්ශයෙන් උනේ තින්නම් සංගති පස්සු. ගසත් ආලෝකයක් ගසත් පොළවත් නිසා හටගත්ත සෙවණැල්ල ප්‍රතිබිම්බයක් තමයි ස්පර්ශ වෙන්නේ. හැම තැනදීම අපි බාහිර නෙමෙයි බාහිර අදාළ කරගෙන ගත්ත හැඩතල ප්‍රතිබිම්බයක් තමයි අපි ඇසුරු කරන්නේ හේවණැල්ල. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. නමුත් දැන් මේ ස්පර්ශ විච්ඡ දේ වේදනා සංඥා සංකාර ඔස්සේ විඥාන මනෝ විඥාණයෙන් අපි අදා ගන්න. අපිට මතකයක් ඉතුරු වෙන ස්කන්ධේ උපාදාන කරගත්ත නිසා. අන්න පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. අන්න බාහිර දෙයක් හදාගත්ත නිසා දැන් මේ භවයේ හදාගත්ත නිසා උපාදාන ඔක්කොම තියෙන්නේ තණ්හා වෙන්නේ ඔක්කොම තියෙන්නේ. භවපච්චය ජාත් ජරා මරණ දැන් මේක දැන් මේ මිනිස්සු අල්ලගත්තොත් ජරා මරණේ අල්ලග බාටපත් වෙනවා. උපාදාන කරගත්තොත් තමයි ජරා මරණ තියෙන්නේ ශෝක පරිදේව තියෙන්නේ. හැබැයි උපාදාන කරගත්තේ නැත්තම් මොකද තියෙන්නේ? අන්න පටිච්චසමුපාදයේ බිඳ වැටෙන. පස්සපච්චය වේදනා යම් වේදිත සංජානාති යම් සංජානතම් විතක්කේති යම් විතක්කේතම් යම් විතක්කේතම් ප්‍රජානාති. ප්‍රජානාති කියන්නේ යථාභූත ඥාණයෙන් මේක සත්‍ය අවබෝධ කරගන්න එක.
විජානාති කිව්වොත් ඒක බාහිරට ගිහිල්ලා. මේ වේදනා සංඥා සංකාරයේ මේ වේදනාවෙන් විඳපු දේ පෙරමතකයේ සංඥාවෙන් හඳුනගෙන ඒක සංඛාරයෙන් ඒක ගලපලා චේතනා සකස් කරලා ගත්ත එක තමයි මේ පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා වගේ මේක අභිසංකරණය වෙච්ච එක තමයි. ඊට මේ සංඛාරයම තමයි මේ වෙන්නේ. සංඛාරයම තමයි මේ වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයම තමයි. ඒකම තමයි විඥානේ දැන ගැනීම කියන්නේ. ඒ දැන ගැනීම බාහිර තියෙනවා කියලා එයා එතන අදාගෙන තමයි ජීවත් වෙන්නේ. පෘථග්ජනය. ලෞකික භූමිය. මෝහගන අන්ධකාරය. සත්තුත් එතන. මිනිසුත් එතන. ඔබ ඔය කතා කරන කාම භූමියේ තියෙන ඒ 11 ලෝක ධාතුව මෙහෙමයි. ඒ විතරක් නෙමෙයි සසර යනවා සේරම 31 ලෝක ධාතුව මෙහෙමයි. ඇත්තටම කියනවා මේ සේරම තමන්ගේ සිත තුළින්ම දකින්න පුළුවන්. සිතේම අවස්ථා තමයි මේ තියෙන්නේ. අයි රූප සංඥා සිතේමයි තියෙන්නේ. අරූප සංඥා සිතේමයි තියෙන්නේ. අරූපාවචර ලෝක සිතේමයි තියෙන්නේ. රූපාවචර ලෝක සිතේමයි තියෙන්නේ. එන කාම භූමියේ කාමාවචර ලෝක මේක ඉස්සෙල්ලම සිතක සකස් වෙන්නේ. ඒ දේශ සිතක සකස් වුණු දේම තමයි අපි බාහිරින් බලන්නේ. සිත කාටගත්තේ නැත්තම් බාහිරිනුත් හම්බ වෙන්නේ නැහැ. කතාව හරිම සංකීර්ණ හරිම ගැඹුරුයි. හැබැයි මේක ලියාගත්තොත් හරිම සරලයි.